Hello, welcome to the Quiz Racing TV. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම මගේ Mark 2 එක ගැන කතා කරන්න මම මේ එපිසෝඩ් එකේදී හිතුවා. මේක ඇත්තටම තවත් රිව්යු එකක් නන් නෙමෙයි. මේක ඇවිල්ලා ඕන කෙනෙක් විදිහට මං ගත්ත එක්ස්පීරියන්ස් මොනවද? ඒ ගැන කතා කරන්න තමයි මම මේ එපිසෝඩ් එකෙන් ආවේ. එහෙනම් බලමු අපි මොනවද මේක ගැන කතා කරන්න කියලා. Kicking the door, this is what they asked for. I'm on a new level, new way. All of this money I made, they throwing shade, but I'm getting paid. Yeah, I pay my own way. I'm not afraid. Get the bag, it's the new motto. හැමදාම මෙයාව දකින්නකොට මට අලුත් එනර්ජි එකක් එනවා. ඒක උදේද, දවල්ද, හවසද එහෙම නැහැ. මෙයාව දකින්න ගානේ මට ඒ එනර්ජි එක තව තවත් වැඩි වෙනවා. ඉතින් ජපාන් වල ගොඩක් JDMs කාර්ස් තියෙනවා. ඒ කාර්ස් අතරින් මං ආස කාර් අතරින් උඩම තියෙන කාර් එකක් තමයි Mark 2 එක කියන්නේ. ඒ වගේම මං Toyota කාර්ස් දැනට ගොඩක් පරදලා තියෙනවා. ඒ පැදපු කාර් අතරිනුත් ගොඩක්ම පදින්න ආසම කාර් එකක් තමයි Mark 2 එක කියන්නේ. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. On a new level, new way. All of this money I made, they throwing shade, but I'm getting paid. Yeah, I pay my own way. I'm not afraid. Get the bag, that's the new motto. ඉතින් මේ front design එක මම පට්ටම ආස දනක් තමයි ඒක. මේක නම් මගේ කාර් එකේ ඉස්සරහට හදන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දැනට මේකට අප්ඩේට්ස් විදියට කරලා තියෙනවා front bumper එක, එතකොට side fenders. මම පොඩ wide look එකක් ගන්න තමයි ඒව ඇඩ් කරේ. බට් මං මගේ ආස ඔළුවේ තියෙන කාර් එකක් තියෙනවා. ඒ විදිහට කරන්න තමයි මං ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. බලමු තව කොයි විදිහටද මෙයාගේ අප්ඩේට්ස් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි මගේ කාර් එකේ සයිඩ් view එක. ඇත්තටම මං ආසම view අතරින් තව view එකක් තමයි මේ view එක. ඉතින් මේක තමයි මේ කාර් එකේ rear view එක. මේ කාර් එක සෙන්කි මොඩල් එකක්. බට් මං ආස rear view එක තියෙන්නේ කෝකි මොඩල් එකේ. ඒ කෝකි මොඩල් එකේ tail lights දෙක එකින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක මේ කාර් එකේ නැති වුණාට මේකෙත් ඒක මං ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ කාර් එකේ තවත් aggressive look එකක් දෙන මං ආසම point එකක් තමයි මගේ මේ wheel set එක. ඇත්තටම මම ගොඩක් ආසයි මගේ මේ wheel set එකට. ඒකෙන් එන look එක ඒ හැඩය මාර ලස්සනයි. මං ඕන කෙනෙක් විදිහට මේ කාර් එකේ තියෙන ගොඩක් මාසි තැනක් තමයි මේ wheel set එක. ඉතින් මේක තමයි මේ කාර් එකේ interior look එක. ඇත්තටම මේ හරිය එහෙම පොඩි කෑලි ටිකක් නෑ. ඒව ටික මම ගලවලා පොඩි වැඩවලට. ඉතින් මේ වගේ simple look එකක් තමයි මට මේ කාර් එකෙන් බලා ගන්න තියෙන්නේ. මගේ සිම්පල් ලුක් එකට තමයි ගොඩක් මාස. මේ කාබන් පැනල්ස් වලින් එන ස්පෝටි ලුක් එක. ඒ වගේ මේ ෂීට් වල තියෙන කම්ෆර්ට් ගතිය ඒක මාර ෆීලිං එකක්. මේකට තව මම මේ හරියට 6 මීටර්ස් වගේක් එහෙම ඇඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ මේ ෂිෆ්ට් නොබ් එකත් මේ මාරු කරගන්න ඕනේ. බලමු මම මේකේ ලොකු දෙයක් තාම කරලා නැහැ. දැනට හැන්ඩල් එක මේ නැවිගේෂන් එකයි වගේ විතරයි තව මං අලුතෙන් ඇඩ් කරලා තියෙන්නේ මේකට. ඉස්සරහට අපි මොකද වෙන්නේ කියලා තවත් බලමු. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මට මේකේ ඩ්‍රයිව් කරන ෆීලිං එක කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේකේ නේ ටර්බින් සද්දේ, ගියර් ෂිෆ්ට් චේන්ජ් කරනකොට එන සද්දේ ඒ වගේ දේවල් වලින් මට මාරම ෆීලිං එකක් තියෙන්නේ. ඇත්තටම මේකේ එන සද්දේ මේකේ එක්ස්හෝස්ට් එක මම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ ස්මූත් සද්දෙට මම මාර ආසයි.
ඉතින් ඒ වගේ මං දැනට අප්ඩේට් කරලා තියෙන දේවල් වලින් මම මාර ෆීලිං එකක් ගන්නවා මේ කාර් එකෙන්. ඒ වගේම මම ඉස්සරහට මේකේ ගොඩාක් දේවල් තාම අප්ඩේට්ස් කරලා තියෙන්නේ 100%ක් වගේ. ඉතින් ඉස්සරහට කරන්න මට වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩ හැම එකක්ම මම මේ channel එකෙන් ඉස්සරහට ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒවා අපි මේක වෙනම අප්ග්‍රේඩ් එපිසෝඩ් එකක් විදිහට අපි ඉස්සරහට ඒක අරන් එමු. ඉතින් දැනට මගේ කාර් එක ගැන මම ඔයාලට පෙන්නුවා. තව මොනවා හරි ඔයාලට දැනගන්න එහෙම තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා දාන්න මොකද්ද ඔයාලට දැනගන්න ඕනි කියලා. ඉතින් බලමු අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. Yeah, energetic minded. Riding through the city lights, neon bro on my face, watching how the world moves. ඉතින් මගේ කාර් එකේ මම වැඩියෙන් ආස කරන තැන මොකද්ද? දන්නවද? එහෙනම් යමු ඒ මොකද්ද කියලා බලන්න. ඇත්තටම මේක තමයි මේ කාර් එකේ මම ගොඩක්ම ආස තැන. මේ ගොඩක්ම ආස තැනේ පොඩි වීඩියෝක් මම අරන් එන්නම්. බංජේ ඉතින් බොහොම ස්තුතියි ඔයාලා මගේ පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක මගේ දෙවෙනි එපිසෝඩ් එක. ඇත්තටම මේකේ මම මේ කිව්වේ මගේ Mark 2 එක නිකම්ම වාහනයක් නෙමෙයි. මේක Queens Racing මගේ ජර්නි එකේ තවත් එකම එක කොටසක්. ඉතින් බලමු අපි ඉස්සරහට මොනවද මම තව අරන් එන්නේ කියලා. මගේ Queens Racing ජර්නි එකට තව ඇඩ් වෙන වාහන මොනවද? මං ගාව තියෙන ඒ වගේ රිවිව්ස් කොහොමද? තව ඉස්සරහට අරන් එනවා. ඒ නිසා අමතක කරන්න එපා. ඒ වගේම ඔයා කැමතිම JDM වාහනේ මොකද්ද කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මං ගිහලා එන්නම්. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් යනවා මේ Queens Racing TV.